හායි ඔන්න ඉතින් අලුත් අවුරුද්දේ පළවෙනි travel vlog එක අරගෙන ආවා. මේ ලස්සන travel vlog එකට මගෙත් එක්ක එකතු වෙන දඟකාර, හැඩකාර, විසේකාර යාළුවෝ තමයි මේ ඉන්නේ. ඕසකා වලින් පටන් ගත්ත මේ ගමන යන්න අපි තෝරගත්තේ ගොඩක් කම්ෆර්ටබල් බස් සර්විස් එකක්. ජපානයේ තුන්වෙනියට ලොකුම නගරය වන ඕසකා වල ලස්සන තමයි ඔයාලා මේ දකින්නේ. අද අපේ බ්ලොග් එකේ මගේ සහාය නිලිය තමයි මේ ඉන්නේ. මෙයාගේ නම ප්‍රින්සස් හිකාරි. ජපානයේ ලස්සන තැන්වලට ඔයාලව එක්කන් යන අපි අද මේ එක්කගෙන යන්නේ වකායම ප්‍රදේශයේ ශිරාහාමා කියන ලස්සන සිටි එකට. ශිරාහාමා ජපානයේ ගොඩක්ම ප්‍රසිද්ධ ලස්සන බීච් සයිඩ් එකටයි ඇඩ්වෙන්චර් වර්ල්ඩ් එකටයි ඒ වගේම ජපානයේටම ආවෙනිකුණ හොට් ස්ප්‍රින්ග් වලටයි. අපි දැන් සර්විස් ඒරියා එක ළඟ චුට්ටක් නැවතුවා විනාඩි 20කට වගේ. හරිම ලස්සනයි මේ තැන. ඔයාලට පේනවා ඇති මට පිටිපස්සෙන් හරිම ලස්සනයි. මාරකෝ. චිල්. 6:03ක බස් රයිඩ් එකකින් පස්සේ ඔන්න දැන් අපි ඇවිත් ඉන්නේ අපේ ඩෙස්ටිනේෂන් එකට. අපේ ෆස්ට් ඉවෙන්ට් එක තමයි ඇඩ්වෙන්චර් වර්ල්ඩ් එක. පොඩි යාළුවෝ දෙන්න නම් මෙතනට පණ ඇරලා. එයාලා අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරපු දවසේ ඉඳලම පුදුම උනන්දුවකින් හිටියේ එන්න. ඩොල්ෆින් ෂෝ එක නම් අපි සුමා සී වර්ල්ඩ් එකේදී එක්ස්පීරියන්ස් කරපු ෂෝ එක වගේම ලස්සනයි. ඇඩ්වෙන්චර් වර්ල්ඩ් එක ගොඩාක්ම ෆේමස් පැන්ඩලට. හැබැයි අපි යනකොට පැන්ඩලා හිටියේ නෑ අනේ. මේ දවස්වල ජපාන් චයිනා ප්‍රශ්නේ හින්දා එයාලව ආපහු චයිනා වලටම එක්කගෙන ගිහිල්ලා. මොනවා වුණත් කාලා ඉන්න ඕනි කියලා ඔයාලා දන්නවනේ. කාලා ඉන්න. ඇඩ්වෙන්චර් වර්ල්ඩ් එකකින් පස්සේ අපි ආව හොටෙල් එකට. මේ හොටෙල් එකේ විශේෂත්වයක් තියෙනවා. මම ඔයාලට ඉස්සරහදී එක කියන්නම්. ඔයාලා දන්නවා ඉතින් ජපානයේ ගොඩක් කිමෝනා වල ප්‍රසිද්ධයිනේ. හැබැයි මේක නම් කිමෝනා එකක් නෙවෙයි. මේක නිකන් යුකතා එකක්. මේක එයාලගේ පොඩි ට්‍රැඩිෂන් එකක් වගේ. එයාලා මේ කිට් එකෙන් තමයි ගොඩක් අය ඉන්නේ. ඉතින් යුකත ඇඳගත්ත නත්සුකි මමයි අපි ඔක්කොම දිනයකට ආවා. දිනයක නම් සී ෆුඩ් වලින් පිරුණු බුෆේ එකක් තිබුණේ. පොඩි යාළුවෝ දෙන්න නම් ඉතින් එයාලගේ all time favorite pizza තමයි සිලෙක්ට් කරේ. ඉතින් නත්සුකි කියන්නේ මගේ ලයිෆ් එකේ මට හමු වුණ තවත් හොඳ යාළුවෙක්. ඉතින් අපි මෙතෙක් ඒ ගත කරපු ලස්සන කාලය වෙනුවෙන් එකිනෙකාට ස්තුති කරගත්තේ මෙහි තියෙන ලස්සන කල්චර් එකක් වන සකේවල. හායි ඔන්න ඉතින් පුංචි යාළුවෝ ටික දෙනත් එක්ක ගිහිල්ලා අපි දිනයක අරගෙන ආවා. ගොඩාක් කෑවා. ජපනීස් ස්ටයිල් එකේ කෑම ගොඩාක් තිබුණා. ඉතින් ඒක හින්දා හැම එකක්ම වගේ try කරන්න ආසාවෙන් හිටියා. හැබැයි බැරි වුණා. කා ගන්න බෑ ගොඩයි. anyway දැන් අපි තවත් ලස්සන දෙයකට යන්නේ. මෙහි තියෙනවා ඔන්සෙන් කියලා දෙයක්. hot spring. ඉතින් දැන් අපි ජපනීස් ස්ටයිල් හොට් බාත් එකක් ගන්නයි යන්නේ. ඒකත් එක ඩ්‍රීම් එකක් තමයි. ගිහිල්ලා තිබ්බේ නෑ, ෆස්ට් ටයිම් තමයි යන්නේ. අපි ගිහිල්ලා බලමු. අහලා තියෙන අයිඩියා එක දන්නවා. ගිහිල්ලාම ඇවිල්ලා ඔයාලට ඒකේ තත්ත්වය මම කියන්නම්. Next day. ජපානය ගැන උනන්දු අය නම් හොට් ස්ප්‍රින්ග් ගැන අහලා ඇති. ඉතින් මේ අපි ආව වකායමවල ශිරාහාමා කියන්නේ ජපානයේ ඔන්සෙන් නැතිනම් හොට් ස්ප්‍රින්ග් වලට ගොඩාක්ම ෆේමස් තැන. මේ ඔන්සෙන් කියන්නේ පොළව යටින් එන විශේෂයෙන්ම ගිනි කඳු හරහා එන නැචරල් හොට් වෝටර් ෆිල්ටර් කරලා නාන තටාක වලට පුරවලා ඒකට අපි බැහැලා ඉන්න ක්‍රමයක්. හරියටම ලංකාවේ ට්‍රින්කෝ වල තියෙන උණු වතුර ලින් වලින් නානවා. ජපාන් ජාතකයන්ගේ ලොකු බිලීව් එකක් තියෙනවා මේ විදිහට ඔන්සෙන් වල බැහැලා ඉන්න එකෙන් ඇඟේ තියෙන ලෙඩ රෝග දුරු වෙලා යනවා කියලා. ඉතින් මම නම් මේ එක්ස්පීරියන්ස් එකට ගොඩාක්ම කැමති වුණා.
බ්‍රෙක්ෆස්ට් එකෙන් පස්සේ නත්සුකි අපේ පොඩි ප්‍රින්සස් හිකරි ඒතරොයි උදේ තිබුණු බස් එකෙන් අපිට කලින් කියොතෝ යන්න පිටත් වුණා. අපි තව ටිකක් වෙලා ශිරහමවල ඇවිදලා බීච් සයිඩ් එකේ එන්ජොයි කරන්න නැවතුණා. ලස්සනයි නේ මච්චා අයිස්ක්‍රීම් හයි මතකද මේ වගේ දෙයක් කෑව අපේ කලින් අපේ ෆුඩ් රිවිව් වීඩියෝ එකේ බලුව නැති කට්ටිය තොටොම් පොඩි වීඩියෝ එකක් බලන්න අදත් ගත්තා රසම රස දැල්ලේ කාලා බලමු රස පාට කටවටට යන ගමන් කඩජෝරු කකා යනවා. හරිම ලස්සන තැනකට ආවා අපි ආයෙමත්. මෙතන සන්සෙට් එක වෙලාවට හරිම ලස්සනයි. ගොඩාක් අය එනවා මෙතන බලන්න. අපි ආවේ වින්ටර් එකේනේ. අද නම් සනී දවසක්. ඒ වුණාට මේ හමන සුළඟ ඇත්තටම සීතල නැහැ. හරිම චිල් වෙදර් එකක් තියෙන්නේ. හරිම සතුටුයි. හිතට මාර සහනයක් දැනෙනවා මේ වගේ වෙදර් එක ඇවිදින්න හම්බ වෙන එකට. බලන්නකෝ යාළුවනේ මේ අපිට හම්බුන දඟමල්ල. Nama何ですか? Ricky. Ricky. Hai Ricky. Konnichiwa Ricky. Konnichiwa. Sampo ne. Sampo? Ah? Ricky sampo? Kawaii. 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 ඔන්න ඉතින් යාළුවනේ අපේ අලුත් අවුරුද්දේ පළවෙනි travel vlog එකේ අවසානයේට ඇවිත් ඉන්නේ. ඔයාලා මේ vlog එක enjoy කරා නම් like කරන්න අමතක කරන්න එපා හොඳද? ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන vlog එකකින් එන්නම්. bye bye මතානේ.